දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වේවා ඔහු මාගේ සහෝදරයත් මාගේ සහෝදරියත් මාගේ මෑණියොත් යයි වදාළසේක. For whoever does the will of God is my brother, sister and mother. Spiritually we die when we are disconnected from God. අපි අධ්‍යාත්මිකව මැරෙනවා අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් නැති වුණා. සමහර වෙලාවට අපි හිතන්නේ අපේ සාමාන්‍ය ශාරීරික මරණය ගැන පමණයි. හැබැයි සමහර අය ජීවත් වෙන්නේ ඇවිදින මලමිනි වගේ. God's word created you. God's word sustains you. God's word gives you victory. You are created for his glory. එනිසා ශාරීරය විතරක් තිබුණට වැඩක් නැහැ. ඔබව මවලා ඔබව පවත්වගෙන ඔබව ජයග්‍රහණය කරවමින් ඉදිරියට අරයි යන දේව වචනය තුල ස්වාමීන් වහන්සේ තුල ජීවත් වීමයි. එනිසා ශාරීරිකව විතරක් ජීවමාන වුණාට මදි. අධ්‍යාත්මිකත් ඔබ ශක්තිමත් විය යුතුයි. ජෙස්පේටයි.